හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් නේද අද අපේ තායිලන්ත සංචාරයේ බැංකොක් වල ගත කරපු පළවෙනි දවස වීඩියෝ එක බලමු අපි පුකෙට්ටිනං බැංකොක්කාව මතකයි නේද එදා අපේ ෆ්ලයිට් එක පැයක් විතර ඩිලේ වුණා කොහොම හරි දොංවෑන් යාපෝට් එකට ලෑන් කරලා අපි කෙලින්ම ගියේ අපි නතර වුණු බයෝක්ස්කයි හොටෙල් එකට මේ හොටෙල් එක තෝරගන්න හේතු කිහිපයක්ම තියෙනවා. අපි පුකෙට් පිපි අයිලන්ඩ් වල ගත කලා වගේ රිලෙක්ස් දවස් නෙමෙයි බැංකොක් වලදි ගත කරන්න ප්ලෑන් කරලා තිබුණේ. ටිකක් ටයිට් ෂෙඩියුල් එකක්. ඉතින් එයාපෝට් රේල් ලින්ක් එකේ නම් පහසුවෙන් හොටෙල් එකට එන්න පුළුවන් වන එක ප්‍රැතුනම් ප්ලැටිනම් ඉන්ද්‍රා වගේ ෂොපින් ලොකේෂන් වලට ඇවිදුනෙතුරින් තිබුණ එක වගේ හේතු කිහිපයක්ම නිසා අපි මේ හොටෙල් එක තෝරගත්තා. ඉතින් හොටෙල් එකේ විස්තර තව ඉස්සරහට කියන්නම් මේ ඔයාලා දකින්නේ අපි නතර වුණු රූම් එක. අපි එදා රෑ ඩිනර් ක්‍රූස් එක්ස්පීරියන්ස් කරන්නයි ප්ලෑන් කරලා තිබුණේ. අපි බුක් කරපු වයිට් ඕකිඩ් ක්‍රූස් එක අයිකන් සියෑම් එකෙන් සේල් කරන නිසා අපි හවස් වෙලා ගෝල්ඩ් ලයින් එකෙන් අයිකන් සියෑම් ෂොපින් මෝල් එකට ආවා. ඔය ඈතින් පෙනෙන්නේ ඒ ෂොපින් මෝල් එක. ඉතිං ෂොපින් කරන්නත් ෆොටෝ ගන්නත් බැංකොක් වයිප් එකත් විදින්නත් මිස් කරගන්න බැරිම තැනක් තමා අයිකන්සියම් කියන්නේ. මෙතන ඉන්ඩෝ ෆ්ලෝටිං මාකට් ස්ටයිල් එකට හදපු ඒරයා එකටයි තායි ස්ට්‍රීට් ෆුඩ් සෝන් එකටයි අපිට අසහිතුනා. අපි දැන් ඉන්නේ අයිකන්සියම් එක ඉස්සරහා චායෝ පරය ගඟළඟ. මේ වෙලාවේ ගොඩක් සංචාරකයන්ගෙන් පිරිලා තිබුණත් ගඟ හරහා එන සීතල සුළඟයි වටේටම තියෙන බිල්ඩින්ස් වල ලයිට්ස් වල එළියයි නිසා මෙතන තිබුණේ වෙනස්ම වයිබ් එකක්. අපේ වෙලා වෙනකම් අපි වෙන ක්‍රූසර්ස් මෙතන පාස් කරලා යන හැටි බලාගෙන හිටියා. අපිත් මේ වගේම ක්‍රෝස් එකකින් බැංකොක් නයිට් ලයිට්ස් බලන්න නෙමේ කිව් එකේ ඉන්නේ. අපේ වෙලාවාවට පස්සේ අපි ක්‍රූස් එකට බෝඩ් වුණා. ඊට පස්සේ අපේ ටේබල් හොයාගත්තා. අපි ඩින බෙදාගත්තරත් පස්සේ තමා ක්‍රූස් එක ගමන පටන් ගත්තේ. ගඟදිගේ ක්‍රූස් එක යන අතරමගදී අපිට ටින ගන්න ලයිව් මියසික් අත්විඳින්න ඒ වගේම ට්‍රැඩිෂනල් තායි ඩාන්සිං අයිටම්සුත් ලෑස්ති කරලා තිබ්බා. බැංකොක් වල තියෙන ට්‍රැෆික් එකේ කරදරය නැතුව සිටිවිව් එන්ජෝයි කරන්න ඇත්තටම මේක හොඳ ඔප්ෂන් එකක්. මේ අපි දකින්නේ වට අරුන් කියන ටෙම්පල් එක. ඇත්තටම මේ අපි හෙට බලන්න ඉන්නවා. ඉතින් මේ විදිහට ඩිනර් ක්‍රූස් එකක යද්දී රෑට එක පේන විදිහ බලාගන්න පුළුවන්. ඒ වගේම ඔය ඇතින් පේන්නේ ග්‍රෑන්ඩ් පැලස් එක. ග්‍රෑන්ඩ් පැලස් එකෙත් නයිට් වීව් එක මේ විදිහට බලාගන්න පුළුවන්. අපි මේ ඉන්නේ අපර් ඩෙක් එකේ. එතනට ගියාම තවත් ලස්සනට වටපිටාව බලාගන්න පුළුවන්. මෙතනදිත් අර කලින් වගේම ලයිව් මියුසික් ඩාන්සිං අයිටම්ස් ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා ඒගොල්ලෝ.
ඉතින් පෑක වගේ කාලයක් ක්‍රූස් එක ගඟ දිගේ හිමින් හිමින් ඉස්සරහට යනවා. අපිට දැන් ඇති දැන් බහින්න ඕන කියලා හිතුනට එහෙමනම් ඉතින් ගමන නතර කරන්න බෑ. ඉතින් ගමන අවසන් කළේ අපි ගමන පටන් ගත්ත තැනටම ආපහු ගෙනල්ලා දාලා. මේ විදිහට තමා බැංකොක් වල අපි ගත කරපු පළවෙනි දවස අවසන් වෙන්නේ. එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අපි බැංකොක් වල තව මොනවද කරේ කියලා බලන්න. තවත් වීඩියෝවකින් ඉක්මනින්ම හමු වෙනකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.